හරි දැන් අහමු ජලයේ කාර්යය කියන පාඩම. ජලයේ කාර්යය. මේ අහමු ජලයේ කාර්යය. මොකක්ද දැන් කතා කරන්න යන්නේ කියලා ඉන්නවා. මේ කියන්නේ මොකක්ද අදින්නේ? මොකටද මේ ජලයේ මොනවද කතා කරන්නේ? ජලය අපට ඇයි වැදගත්? අපේ ජීවය පවත්වාගෙන යන්න යාර. ජීවය පවත්වාගෙන යන ජලය. ඇත්තටම කියනවා නම් ඔව්. මෙහෙම කියමුකෝ අපිට ජලයේ තියෙන ප්‍රයෝජනයක් කිව්වොත් නවම එකක් කියන්න බලන්න. බීමට. කියන්නේ පාන්දේ. ඇත්තටම කියනවා දැන් මෙහෙමයි. අර අපිට ප්‍රධාන මේක තමයි මොකද්ද? බොන්න. බොන්න තමයි ප්‍රධාන. නේ? දැන් නේද ඉන්න අමාරුයිනේ. ඊට පස්සේ තමයි එතනින් එහාට ගියාම තමයි තියෙන්නේ අනිත් අවශ්‍යතා. මොනවද අනිත් ඒවා? නාන්න, මාළු හදන්න. ඇත්තටම කියනවා නම් අපිට අත්‍යවශ්‍ය දේවල්, කියන්නේ අත්‍යවශ්‍යම දේවල් තියෙනවා නම් තියෙන්නේ කීපය. මොනවද දන්නවද? ජලය අත්‍යවශ්‍යයි. ආහාර අත්‍යවශ්‍යයි. ඔක්සිජන් අත්‍යවශ්‍යයි. ඔය තුන තියෙනවා නම් අපිට ඉන්න පුළුවන්. දැන් පොඩි කාලේ ඉපදෙද්දී ඇඳුම් එකද ඉපදුනේ? නෑ නේ. පස්සේ නේ ලස්සන ඇඳුම් අරගෙන මෙහෙම ඇඳුම් ඕනේ. ඉතින් දැන් බල්ලක ඉන්නේ ඇඳගෙන යනවා. තාම මොනවද කියන්නේ? අර දුර දෙයක් තියෙනවා නම් ඉන්න පුළුවන්. මොනවද තව? එච්චරයි නේද තියෙන්නේ. ආහාර, ජලය, ඔක්සිජන්. වාතය කියලා කියමු වාතය. ඔය තුන තියෙනවා නම් ඉන්න පුළුවන්. මේ ප්‍රශ්නයක්. අනේ මට නම් එහෙම ඉන්න දෙනවා නම් මං ඉන්නවා අප්පා. කිසි ප්‍රශ්නයක් නැහැ. ගෙදරට වෙලා ඉන්න දෙන්නේ. ආහාර හම්බ වෙනවා නම් වාතය කොහොමද හම්බ වෙනවා? ආහාරය වතුරයි. හිතන දේවල් මත වෙනවා ආහාර. කොහොමදනේ? රයිස් එකක් ඕනේ. මතුණා. කොත්තුවක් ඕනේ. මතුණා. කොහොමදනේ? මරුවේද? හරි. ඉතින් ඔය අපිට මනුස්සයන්ට කියන්නේ ජීවත් වෙන්න අවශ්‍ය කරන මූලික දේවල් තුන තමයි ඔය ආහාර, ජලය, වාතය කියලා කියන්නේ. ජීවීන් කියලා කිව්වම ජීවීන්ට උදාහරණයක් කියන්න බලන්න සිදංගන. ජීවීන් සිදංගන. ඔව්. කියමු බලන්න. ඈ? ගහ කියන්නේ නම කියන්නේ ගහ නම. අඹ ගහ. නම තේක ගහ. පොස් ගහ නේද? එහෙම කියන්නේ. හරි. ඒක සත්තුන්ගේ උදාහරණයක් කියන්න අද මිනිස්. තව බල්ලා, පූතා, කොටිය, නයා, පොළඟ වල ඕනේ. මාල් මත්සෙයිනා ඔය විදිහට කිව්වේ. නේ? ඒලා වද මහා උරක දයන්දේ කියලා එකෙක් ඉන්නව නේද? ඉන්නව නේද එකෙක්? ඒ බෙන්ඩෙන් එකේ ඉන්නේ. ඒ මහවුලු ගෙදර ජයන්තයා වගේ මට නම් හිතෙන්නේ. හරිද? ආනු මේ ඉතින් දැන් අර මූලික දේවල් තුනෙන් ආහාර, ජලය, වාතය කියන තුනෙන් එකක් තමයි මොනවද? ජලය කියලා කියන්නේ. දැන් ශාකවලට අනිවාර්යයෙන්ම ජලය අවශ්‍යයි. ප්‍රභා සංශ්ලේෂණයට ජලය ඕනේ. කියන්නේ ශාකපත තුල ආහාර නිපදීමේ ක්‍රියාවලියට ජලය ඕනේ. ඊට පස්සේ ආහාර නිපදවන්න බලන්න ආහාර නිපදවන්න අනිවාර්යයෙන්ම ජලය අත්‍යවශ්‍යයි. මොකද ආහාර විදිහට ගන්න ඒවා එයාලම නිපදවා ගන්න. ඒකට ජලය අවශ්‍යයි. ඉතින් එයාට ප්‍රධාන වශයෙන් ජලයම අවශ්‍ය වෙනවා. එතකොට මේ ඔය ජලයේ සුවිශේෂී ගුණ කිහිපයක් තියෙනවා. හරිද? ඔයාලා මෙතන මේ ජලයේ තියෙන මේ සුවිශේෂී ගුණ ගැන කතා කරනවා 10 පන්තියේ පළවෙනි පාඩමේදීත් කතා කරන්න තියෙනවා ඔයගොල්ලෝ. හරිද? අපි මෙතනදී සරල වශයෙන් කතා කරනවා මේවා ගැන. හරි. එන්න ඔයාලට ටියුට් එකේ දෙවෙනි පිටුවට. 4.1 ජලය ද්‍රාවකයක් ලෙස. හරිද? ප්‍රශ්නයක් අහලා තියෙනවා සාගර ජලයේ ලුණු රසය කියලා. එයනේ සාගර ජලයේ ලුණු රසද? දීලා දෙන්නේ. ඔව් නේ. ඇයි ලුණු රසය? සෝඩියම් නයිට්‍රේට් තියෙන්නේ. ඔව් ඒක තමයි. කියන්නේ ඇත්තම කියනවා සෝඩියම් වැඩිපුර තියෙන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් තමයි. කියන්නේ ලුණු අපි කන්න ගන්න ලුණු ඒවා තමයි දිය වෙලා තියෙන්නේ. හැබැයි ඒවා විතරක් නෙමෙයි තව තියෙනවා. ලවණ වර්ග. මැග්නීසියම් ක්ලෝරයිඩ්, කැල්සියම් ක්ලෝරයිඩ් ඔය වගේ ලවණ තියෙනවා. කැල්සියම් කාබනේට් ඒ වගේ ලවණ තියෙනවා. හරිද? මොනවද කියලා යනවා උතුම් ගණන් ගලන් ගන්න දේවල් මොනවා හරි දිය වෙලා තියෙනවා. මේ දැන් හරිද? ඔයාලා දන්නවද මේ නුවර වැවේ තියෙන්නේ? දන්නවනේ නුවර වැවේ මේ පොඩි පරීක්ෂණයක් කළා දෙනවා නුවර වැවේ කොච්චර ලවණ සාන්ද්‍රණයක් තියෙනවද කියලා ජලයේ. හොයන්න හරිද? මාර ලොකු විදිහට ලවණ සාන්ද්‍රණයක් තිබ්බා. ඒ කියන්නේ ලුණු ගතිය එකයි කියලායි. හරිද?
ඇයි කියලා හොයලා බලද්දී වෙලා තියෙන වැඩේ ඔය එනවනේ දැන් සංචාරකයෝ ඔක්කොමලා එනවනේ ඔක්කොමලා මුත්‍රා කරලා තියෙන කොහෙද නුවර වැවට ජලය ගලාගෙන යන මාර්ග වල තමයි කොන මුත්‍රා කරන්නේ කොහොමද හරිද ෂෝක් නේද ඒකින් තමයි ලවණ ගතිය වැඩි වෙලා තින්නේ නුවරේ මාළු වල්ලෙන්නේ නැහැ නේ මාර මාළු වල කියන දැකලා ඉතින් අර බත් එහෙම දාපුවම කන්න වෙනවා කට්ටිය මාළු හරි ඔය සාගර ජලයේ ලුණු රසය ඇයි කියන එකට හොඳම පිළිතුර තමයි මෙන්න මේක හොඳම පිළිතුර තමයි සාගර ජලයේ ලුණු රස වෙන්න හේතුව ඒකේ විවිධ ලවණ වර්ග දීවි තිබීම පිළිතුර එහෙනම් මොකක්ද දෙන්න ඕන විවිධ ලවණ වර්ග දීවි තිබීම කියන්නේ විවිධ ලවණ වර්ග දීවි තිබීම විවිධ ලවණ වර්ග දීවි තිබීම විවිධ ලවණ වර්ග දීවි තිබීම මීට හේතුවයි හරිද මේ අහන්නකො මාළු ඉන්නවනේ මාළු දැන් මහාන්නම් මෙහෙම අහන්න අපිට හුස්ම ගන්න අවශ්‍ය වායුව මොකද්ද ඔක්සිජන් ශ්වසනය කරන්න අවශ්‍ය ඔක්සිජන් සත්තුන් ඔක්සිජන්මයි අපි නම් දන්නවා අපිට ගන්න අපිට අවශ්‍ය කරන ඔක්සිජන් වායුව අපිට ගන්න පුළුවන් මේ වායු කෝලෙන්නේ මාළු අන්න හරි වතුරේ දිය වෙලා තියෙන මොනවද ඔක්සිජන් තමයි පාවිච්චි කරන්නේ ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ ඉතින් වතුරේ ඔක්සිජන් දිය වෙලා තියෙනවා ඇයි අපිට බැරි වතුරේ පීනන්න හොඳද වතුරේ පීනලා හොඳට හුස්ම ගන්න බැරි වෙන්නේ මාළුන්ට පුළුවන් අපිට බෑයි දැන් කියන්න බෑ මාළුන්ට තියෙන අපිට නැති දේ මොකද අන්න කර්ම ඕකට කියනවා අපි විද්‍යාවේදී නමක් කියනවා මෙන්න මේ නම ජලක්ලෝම කියලා ජලක්ලෝම කියලා විද්‍යාවේ හරි කර්මල් වල කියන නම කර්මල් කියන්නේ මල් జాතියක් එහෙම නෙමෙයි ඈ මේක වෙන් කරලා ලියන්න බා කර්මල් හරිද මේ ඉතින් ජලක්ලෝම කියලා කියනවා. එතකොට මේ දැන් මාළුන්ට ඔය ශ්වසනය කරන්න පුළුවන් වෙන්නේ ඒගොල්ලන්ගේ විශේෂ දෙයක් තියෙන එකනේ. ජලයෙන් ඔක්සිජන් ඒගොල්ලන්ගේ ශරීරය ඇතුළට ගන්න පුළුවන් කර්මන්ද. ඒක විශේෂත්වය. දැන් අපිට ජලයට ගියාම හුස්ම ගන්න බැරි ඇයි? අපිට කර්මල් නැහැ. ඕම මෙහෙම පුළුවන්. ජලයට ගියාම ගිය ගමන් ගලා අපි කර්මල් වෙනවා. හයි නැති වෙලා කියලා කර්මල් වෙනවනම් අපිටම ගන්න පුළුවන්. ඒ වගේ තමයි මාළුන්ටත් මාළුව ගත්ත ගමන් උගේ කර්මල් ඇදලා නාස් බුදු දෙයක් එනවා. එහෙම ආවනම් ගන්න පුළුවන්. ඊට පස්සේ මාළුව කොහොමදනේ අපි උදේ කියලා ගාලා ඇනුමක් කියලා නැගිටිද්දි මාළුට එන්ගේ මාළුට ගෑවිලා නැගිට්ටද මචං කියලා අහන ඉන්න රත් දෙවි විහාගෙන මාරු ඉන්නේ. හරිද? එතකොට දැන් ඔය වතුරේ ඔක්සිජන් දිය වෙලා තියෙන නිසා තමයි මාළුන්ට ශ්වසනය කරන්න පුළුවන්. හරිද? මේ අහන්නකො ඔයාලගේ කප්පුට්ටේ කතාව කකුලේ කතාව කිව්වොත්. ඒ කකුලුව කියන සතා ඇත්තටම මාළුව වගේ තමයි. ඒ කියන්නේ උටත් මේ බොඩබිමදී හුස්ම ගන්න බෑ. විශ්වාස කරන්න පුළුවන් මම කිව්ව එක. බොඩබිම හුස්ම ගන්න බෑ කියන විශ්වාස කරන්න පුළුවන්. බෑ. ඒ බෑ කියන්නේ. බොඩබිම උන්ට දැකලා තියෙනවනේ. ඒකට හේතුව මම කියන්නම්. ඒකට හේතුව තමයි මෙන්න මේක ළමයි. හරිද? දැන් මාළුන්ට අවශ්‍ය කරන ඔක්සිජන් මේගොල්ලෝ ගන්න මේ ජලයෙන්නේ. නේ? මෙහෙම උපීන බීන වතුරක් තියෙනවා. මෙහෙම ගන්නවා ඉතින් අර වලින් ඇතුළට ගන්නවා. කකුලුවක් නැත්නම් කප්පුට්ටයි දෙන්න මේ එක ලයින් එක යන්නේ කියන්නේ අර පූසයි කොටියයි වගේ අර එක සීන් එකේ ඉන්න උන් දෙන්නේ. උන්ගේ විශේෂත්වය තමයි උන්ටත් ඇත්තම කියනවා ජලයෙන් තමයි ගන්න පුළුවන්. හරිද? ජලයෙන් තමයි ඔක්සිජන් ගන්න පුළුවන්. ගොඩබිමෙන් ඔක්සිජන් ගන්න බෑ. හැබැයි විශේෂත්වය තියෙන්නේ උන්ගේ වෙන්න මෙහෙම. හරිද?
අඳලා වෙන්නම් නංගෝ. ඇත්ත කප්පුට් එක නේ. බරව හැදිච්ච කප්පුට් එක වගේ. එහෙම දුවගෙන ඉන්න හරිද? මුගේ ඇතුලේ තියෙනවා මෙන්න මෙහෙම ටැංකි දෙකක් හරිද? ටැංකි මේ එළියට පෙන්නේ නැහැ හරිද? මේ ඇතුලේ තියෙන ටැංකි වල පේන්න මම ඇදලා දෙන්නේ හරිද? මේකේ තියෙන්නේ දැන් මුගෙත් තියෙන්නේ සාමාන්‍යයෙන් අර මාළුන්ගේ තියෙනවා වගේම ජලක්ලෝම තමයි හරිද තියෙන්නේ. වැඩේ කියන්නේ මූ ඔක්සිජන් ගන්නේ ඌ දැන් වතුරට යනවනේ. දැන් හිතුව මම තම ඕක කප්පුව හරිද? මම වතුරට ගිහිල්ලා ඉරලා වතුරෙන් මේ ටැංකි දෙක පුරව ගන්නවා. පොඩි ටැංකි දෙකක් තියෙනවා. පොඩි ටැංකි දෙකක් තියෙනවා. ඒ ටැංකි දෙක පුරව ගන්නවා. ඒ ටැංකි දෙකට බට දාලා තමයි තියෙන්නේ. මේ ටැංකි දෙකට බට දාලා තියෙන්නේ. මේ වතුර පිරීලා තියෙන්නේ. මේකෙත් මේ මෙන්න මේ ටැංකි දෙකට බට දාලා තියෙන්නේ. මොකද කරන්නේ? ලොකුට ගොඩ බිමට ඇවිල්ලා ටික වෙලාවක් මේ වතුරේ තියෙන ඔක්සිජන් තියෙනවනේ. ඒ වතුරේ තියෙන ඔක්සිජන් තමයි මේ වගේ මුහුණ ගන්න. හොඳයි. ටික වෙලාවක් යනකම් උන්ට එහෙම ඉන්න පුළුවන්. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ වගේ ඔක්සිජන් ඉවර වෙලා යනවා කියලා තේරුම් ගමන් මොකද කරන්නේ? ආයෙ කොහෙද යන්නේ? වතුරට ගියා. මෙහෙම නැතුව මම අත දාලා බිම ටැංකිය අරගෙන වතුර අහලා එහෙම නේ හරිද? උන් ගන්න ක්‍රමයක් තියෙනවා. එහෙමයි යන්නේ. ඊට මේ වතුර ටික අයින් කරලා අලුත් වතුර පුරවන අපවිදින් අතන ඉන්න පුළුවන්. මෙහෙම යු කරන්නේ. මරු වාසියක් ඉදින් නේ. ඔව් සිද්ධ වෙන්නේ. ගෙම්බ මෙහෙමයි. ගෙම්බ වතුරේ උඩ නේ ඉන්නේ. ඒ යට පීනන්න පුළුවන් ඌ උඩට එනවා. උඩට එනවා. එන්නේ. අනික ගෙම්බ උබේ ජීවියෙක් නේ. මේ දන්නවනේ. උබේ ජීවියෙක් මොකක්ද? ගොඩ මේ වතුරේ දෙකේම ඉන්නවා. එහෙමයි. ඔය ශිෂ්‍යත්වදී ඕගලන්ට කියලා දුන්න දේවල් ඔය වැරදි ඇත්ත. ඒ කාලේ හරි දැන් වැරදි ඇත්ත කියන්නේ. ගොඩ බිමේ වතුරේ ඉන්න පුළුවන්. අතර අපිටත් එහෙම තමයි කියලා දෙන්නේ. එහෙම නෙමෙයි ඇත්ත. ඒ කියන්නේ ජීවන චක්‍රයේ එක් අවධියක් ගත කරනවා ජලයේ. ඉතුරු අවධිය ගත කරනවා කොහෙද? ගොඩ බිමේ. ඒකයි මේ උබේ ජීවි කියලා කියන්නේ. කතා කරන්න තියෙනවා. ඊළඟ පාඩමේ කතා කරන්න තියෙනවා. කතා. හරි. අහන්න කොහොම කියනවා බලන්න පළවෙනි එක. ජලයේ ද්‍රාවකයක් ලෙස. අපි ලිව්ව සාගර ජලයේ ලුණු රසයයි කියලා ලිව්වා. ලවණ වර්ග දිය වෙලා තියෙන තමයි හේතුව. ඒ කියන්නේ මේ අහන්නකො දිය වීම. ඔය ද්‍රාවක ගුණය කියන්නේ දිය කරගන්න පුළුවන් කියන්නේ. දැන් මේ හිතන්නකො. අපි සාමාන්‍යයෙන් ඇඳුමක මොනවා හරි වැටුනොත් එහෙම කහට පැල්ලම මොකෙන්ද ඉස්සරලාම හොදන්න බලන්නේ? වතුරෙන්. දැන් අපි හිතමු අයිස්ක්‍රීම් එකක් අරගෙන ඉන්න අයිස්ක්‍රීම් එක ෂෙල්ට් කරලා. හොදන්න මොකෙන් වගේ වතුරෙන්. පෙට්‍රල් වගේ දාලා හොදන්නේ නැහැ නේද? වතුරෙන් තමයි හොදන්නේ. ඒකට ප්‍රධානම හේතුව තමයි ජලයේ මුකුත් ගඳක් නැහැ. සුගඳක් නැහැ. පාටක් නැහැ. ඒවා ප්‍රධාන දේවල් වෙලා දෙනවා. ඒ වගේ තමයි ජලයේ ඕන දෙයක් බහුතරයක් දේවල් හොඳට දිය වෙනවා. අන්න ඒකත් එක හේතුව. පැහැදිලිද? උතන ලියන්නකො ද්‍රාවක ගුණය කියලා තියෙන තැන කොටුවේ ලියන්න. ජලය තුල ඔක්සිජන් දිය වී තිබීම නිසා 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 මත්ස්‍යයින්ට ශ්වසනය සිදු කළ හැක. ශ්වසනය සිදු කළ හැක. ශ්වසනය සිදු කළ හැක. කළු පාට පැන්නේ ලියන්නේ ඊළඟ එකේ. ශ්වසනය සිදු කළ හැක. මේ හා සම්බන්ධ ගුණාංගය
ජලයේ ද්‍රාවක ගුණය නම් වේ. ජලයේ ද්‍රාවක ගුණය නම් වේ. ජලයේ ද්‍රාවක ගුණය නම් වේ. මේ අහන්නකො නදුනේ ඔයාලට මොකක් හරි බදාද පන්ති යනවද රැට? නෑ. අනිත් අය ඉන්නවා මේ සතියේ එක්ස්ට්‍රා අන්තර පන්තියක් කරන්න බදාදකෝ ගහත් වෙනද? මේ මොනවද වෙන්නේ? මම දුක බලන්න ඕනේ. හරි. ඒ කියන්නේ පාඩම කරන්න වන්දනේ මගේ අදහස දෙන ප්‍රශ්න සාකච්ඡා කරනවා. ප්‍රශ්න කතා කරන්නේ ප්‍රශ්නයක් ඔයාලට දෙනවා. දීලා වෙලාව දෙනවා ඔයාලට ලියන්න. ඊට පස්සේ ආරච්චා. මොකද දන්නවද ඔයාලට පේපර් එකක් ලියන්න දෙන කියන්නේ තියරි ඉගෙන ගත්තට බෑ ලකුණු හැදෙන්නේ ප්‍රශ්න කරනවා. ලකුණු හැදෙන්නේ. ඒ කියන්නේ දැන් 6-7-8 නම් සාමාන්‍යයෙන් පාඩම් කරලා ගිහලා ලියන්න පුළුවන්. හැබැයි 10-11ට යද්දී ප්‍රශ්න කරලා යන්නයි ඕන. තියරි ඉගෙන ගත්තට විතර ප්‍රශ්න උත්තර ලියන්න බෑ. ප්‍රශ්නම කරන්නේ. ප්‍රශ්න. හරිද? බලන්න. ඊට පස්සේ උන් තියෙන වැඩි. අපිට තියෙනවා මේ මොනවාද මන්ද ද්‍රාවණ ටික කියන්නේ ද්‍රව්‍යයන් ටිකක් දීලා දෙනවා. ඒ ටික ජලයේ දිය කරන්න පුළුවන්ද වුණොත් ඒ මොන පාට එකක්ද හැදෙන්නේ අංග විස්තර ටිකක් ලියන්න දෙන්නේ. බලන්නකෝ. ද්‍රව්‍ය පළවෙනිට තියෙන්නේ මොනවද? සුදු සීනි. සුදු සීනි කියන්නේ මොනවද? සීනි. කන සීනි කියන. හරිද? එහෙනම් කාලා තියන්නේ සීනි. අවුනේ? බොරු නේද? කාලා තියනනේ. නිරීක්ෂණ මොන පාට ද්‍රාවණයද හැදෙන්නේ? සුදු පාට නෙමෙයි. මොකක්ද දන්න පාට මොකද්ද? අවර්ණ. අවර්ණ කියලා තමයි පාට කියන්නේ. පැහැදිලි නේද? එහෙනම් නිරීක්ෂණ ලියන්න අවර්ණ ද්‍රාවණයක් සෑදී. අවර්ණ ද්‍රාවණයක් සෑදී. අවර්ණ ද්‍රාවණයක් සෑදී. අවර්ණ ද්‍රාවණයක් සෑදී. ग्लूकोज दिया කරාම අන්න හරි එතනත් අවර්ණ දෙවෙනි එකේ තියෙන දේ අවර්ණ ද්‍රාවණයක් සෑදී කියන. හරි ඊළඟට කොන්ඩිස් කැට මොන පාට ද්‍රාවණයක් හැදෙන්නේ? ඇයි කියන්නේ දම් පාට ද්‍රාවණයක් තමයි හැදෙන්නේ. කොන්ඩිස් කැට කියන එකට පොඩ්ඩක් ඉන්න. කොන්ඩිස් කැට වලට රසායනික කියන්නේ රසායන විද්‍යාව කියන නම කිව්වොත් එහෙම පොටෑසියම් පර්මැංගනේට් තමයි ඔකට කියන නම. පොටෑසියම් මොනවද? පර්මැංගනේට්. වන්සරක් දැකින් හම්බ වෙනවා. කොන්ඩිස් කැට දම් පාටයි. එහෙනම් ඔය කරාම දම් පාට ද්‍රාවණයක් සෑදී. දම් පාට ද්‍රාවණයක් සෑදී. හරි ඊට පස්සේ ශල්‍ය ස්ප්‍රීට් මොනවද? සේලයින් කියලා කියන්නේ ඒක. හරි එතකොට ඒවා මොන පාටද? අවර්ණයි. අන්න ලියන්න අවර්ණ ද්‍රාවණයක් සෑදී.
හරිද ඊළඟට. පොල් තෙල් මොකද වෙන්නේ? දිය වෙනවද? දිය වෙන්නේ නැහැ. අපි ඒ කියන්නේ සාමාන්‍යයෙන් මෙහෙම කරන්න පුළුවන් අපිට. පොල් ටිකක් දාලා ඉවරලා පා වෙනවනේ. බෝතලේ හයියෙන් අල්ලලා හෙලෙව්වොත් එහෙනම් මොකද වෙන්නේ? තැන් වල විසිරීලා පවතිනවනේ. ආයි වෙන්නේ. ඊළඟ දිය නොවේ. දිය නොවේ. දිය නොවේ. ඊළඟට මොනවද තියෙන්නේ? නිල් කුඩු. නිල් පාට ද්‍රාවණයක් සෑදී. ඊළඟට ඉටි. මොකද කියන්නේ බං ඉටි ටිකක් අපි ඕම් ඉටි බඳුනක් අරගෙන දිය කරලා වට්ටනවා වතුර හිතට. මොකද වෙන්නේ? මොකද වෙන්නේ මොකද දිය නොවේ. මොන විදිහට පවතින ඝනත ද්‍රවද වායු? ඝන විදිහට තියෙනවා. ලියන්න. දිය නොවේ. දිය නොවේ. ඝන ලෙස පවතී. දිය නොවේ ඝන ලෙස පවතී. දිය නොවේ ඝන ලෙස පවතී. භූමි තෙල් දිය නොවේ. බලන්න මේක කොච්චර ලේසිද කියලා. දැන් මේ ඉඳලා හොඳට වැඩි කරන්න ඕනේ. තව දුරටත් මේ මාර්ගයේදී. මේ පාර කොහොමද හැමෝම කකුණ 80කට වඩා ගන්නවන්නේ. ඔව් යන්නේ. ඒකනේ අය හොඳ ළමයි වල. මම මට කියන පන්ති වල හොඳම පන්තිය මේක අතන. මේ පන්තියත් හොඳයි 10 පන්තියත් හොඳයි. ඒකට වඩා මේ පන්තිය හොඳයි. ඒක ඉන්න බැන්නේ නැහැ නේද? අතන හොඳයි. හරි. දිගටම ඉතින් හොඳ තියාගන්න. ඊට පස්සේ ලුණු මොකද වෙන්නේ? හරියම අවර්ණ ද්‍රාවණයක් දැදී. අවර්ණ ද්‍රාවණයක් සෑදී. හරිද? විනාකිරි අවර්ණ පොඩි බොර ගතියක් නම් තියෙනවා. කමන්නේ අවර්ණ ද්‍රාවණයක් සෑදී කියලා කියන්නේ විනාකිරි වල. හරිද? කහ කුඩු කහ පාට දාන්න. ඔයාලට ඉතින් එක මම කියන්නද? කහ පාට ද්‍රාවණයක් හැදෙන එක ඇත්ත ඉස්සරලා. හැබැයි කහ කුඩු කියන්නේ කුඩු జాතියක්. ඒක දිය වෙන්නේ නැහැ. ටික ටික මොකද වෙන්නේ? පාතට අන්න හරියනේ. යම් වෙනවා නෑ මෙහෙමයි. යම් කිසි කහ පාට ගතියක් ඉතුරු වෙනවා. හැබැයි කහ පාට ගතිය ටික ටික මොකද වෙන්නේ? අඩු වෙනවා. අඩු වෙනවා. කියන්නේ පාතට මිදෙන එක සිද්ධ වෙනවා. කියන්න මම මේ කියන්නේ ඕකේ. කහපාට ද්‍රාවණයක් සෑදී එම පැහැය ක්‍රමයෙන් අඩු වෙනවා. 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 හරිද? ඊළඟට කපුරු බෝල දිය වෙනවද නැද්ද? දිය වෙනවා. කපුරු බෝල දිය වෙනවා. මොනවද කියලා කරලා බලන්න. කපුරු බෝල දිය වෙනවද?
අපුරු බෝල දිය වේ කියන්නේ. දිය වේ. दिए वे आपको जोड़ा කියන්නේ दिए नहीं आपको जोड़ा वो तो दिए नहीं अरे दिए नहीं හරි ඉන්දිලා පිටුවට තුමේ පිටුවට බලන්න ඉහත වගුවේදී බහුතරයක් ජලයේ දියෙවි ඇතැම් මේවා ජලයේ මද වශයෙන් තියෙවි අර මිනිස්සයා කියවන එක බලන්න මොකද්ද කියන්නේ මිනිස්සයා ඔව් අනිත් බලන්න ඩියුට් බලන්න ආවන් කියවන්නකෝ මාළු ටැංකියක වාතය ඇති විට මත්ස්‍යයන් ගැවසෙන්නේ ටැංකියේ මැදට වගේ. ඊයන් අර ඔක්සිජන් එකක් දානවා කියලා කරන්නේ. එතන ෆිල්ටරයක් එතන නෙවෙයි. ඒ කියන්නේ ෆිල්ටර් කිරීමත් එක්ක අර වතුර වැටෙන නිසා ඔක්සිජන් එකතු වෙනවා. හරිද? එතකොට නමුත් සැපයීම නතර කළ විට ඌ ටැංකියේ ඉහළට පැමිණේ මත්ස්‍යයන් ජලයේ දියුණු ඔක්සිජන් ශෝෂණය සඳහා භාවිත කරයි. දැකගොත් නේද ඒ කියන්නේ කරන්ට් එක නැති දවසකදී මාළු මොකද කරන්නේ? උඩට ඇවිල්ලා කටෙන් අර වතුර බොනවා වගේ කරනවා දැකගොත් නේද? ඒකලදී නේ ඒ කියන්නේ උන්ට මොනව මදි වෙලාද ඔක්සිජන් මදි වෙලා පැහැදිලිද ඔක්සිජන් මදි වුණාම ඒගොල්ලෝ ඒ අමුතු හැසිරීමකට අදහනවා තවදයක් තමයි ඕගොල්ලෝ හොඳට මතක තියාගන්න දැන් ඔය අපි මේ මිම්මැදු වලින් එහෙම මාළු අරගෙන යනවානේ නේද ඒ මාළු ඊට පස්සේ උන්ට බයිනවා උන්ගේ අම්මලා අප්පලා මලක් බන්නවා පැටව දාන්න පිටර දාන්න නැහැ පැටව දාන්න නැහැ කියන්නේ අර ගෝල් ෆිෂ්ලා ගෙන් බඩ තියෙන ගෝල් ෆිෂ්ලා අරන් ගිහලා ඉතලා මේ බනිනවුන්ට පැටව දාන්නේ නැහැ විතර දාන්නේ නැහැ. ඇත්තටම කියනවා උන්ට එහෙම කරන්න සුදුසු තත්ත්ව තියෙනවා. ඔක්සිජන් හරි ප්‍රමාණයට හම්බෙන්න ඕන, ආලෝකය හරි ප්‍රමාණයට හම්බෙන්න ඕන. තව දෙයක් තමයි ඔය සම්මුඛ තැන් වලින් එක්ක පිරිමි සත්තු දෙනවා ජෝඩු. හරිද? පිරිමි සත්තු ගෑනු සත්තු දෙනවා. මේ ගෑනු සත්තු දෙනවා. ඒ වගේ වැඩක් කරනවා ඔය වගේ. සමහර මිනිස්සු ඉතින් බනිනවා මුම් විතර දාන්නේ නැහැ කාලවන්නේ කියලා බනිනවා අර පිළිසත් වෙන්නත්. හරිද? ඉතින් බලන්න මෙතන කියනවා මේ බොහෝ ද්‍රව්‍ය ජලයේ දියවන නිසා ජලයේ ඉතා හොඳ ද්‍රාවකයි. බොහෝ ද්‍රව්‍ය ජලයේ දියවන නිසා ජලයේ ඉතා හොඳ ද්‍රාවකයි. දැන් මේ අහන්නකො බීම හදද්දි මේ මොනවද වතුරට නෙනේ දාන්නේ? පෙට්‍රල් ටිකක් වගේ අරගෙන මේ මුකුල් ටිකක් දාලා හදන්නේ නැහැ නේද? ජලයේ තමන් ගොතියව දිය කරන්නේ. දැන් මේවනේ අපි කෘමිනාශකෙ හිද්දි කොහොමද කරන්නේ? වතුර ටැංකිය තියෙනවා තෙල් ගහන ටැංකිය තියෙනවා මෙහෙම අර මෙහෙම ගානේ මෙහෙම දිනනවා මෙහෙම තමයි ඒක අපි මොකද කරනවා ගානේ කරන්නේ ඉස්සෙල්ලාම ටැංකියට අපි අර බෙහෙත් ඒ කියන්නේ කෘමිනාශක ටික දාලා ඉවර වෙලා ඒකට මොනවද දාන්නේ? වතුර දානවා වතුර දාලා ඉවරලා ඉතින් ඒක ගන්න. ඒ කියන්නේ අර කෘමිනාශක අර චූට්ටක් අරගෙන ඉවර වෙලා ගහන්න පුළුවන් ද අර මෙව්වයකට කුඹරට එහෙම ගහනවා නම් ගහන්න වෙන්නේ මීටර දෙක තුනකට තමයි ගහන්නේ. කෘමිනාශක බෝතලයක් ගන්න. එහෙනම් බෝතල් 1000ක් විතර හින්න වෙනවා කුඹුර දෙක. හරිද? එතකොට කියන්නේ ගොඩක් දේවල් ජලයේ දියෙවි. බලන්නකො. ජලයේ ද්‍රාවක ගුණය අපිට විවිධ වූ කාර්යයන් සඳහා උපකාරී කියන්නේ දිය වෙන ස්වභාවය අපිට උපකාරී වෙනවා කියලා කියන්නේ. ජලජ ජීවීන්ට ජීවත් වීම සහ ශාක වර්ධනයට ජලයේ ඉවහල් වේ. එදිනදා ජීවිතයේදී ජලයේ ද්‍රාවක ගුණය ප්‍රයෝජනට ගන්න අවස්ථා අද දැන් විමසා බලමු. මෙහාට ඔය අපි දන්නවා ඔය මලගෙවල් වලින් බීම හදද්දී ඒකට වර්ණකත් එකතු කරනවානේ. ඒ වර්ණ එකතු කරාම වර්ණක ඒ කියන්නේ මේ ජලයේක පාට වෙන්නේ ඒ ජලයේ අර වර්ණකේ මොන වෙන නිසාද? දිය වෙන නිසා. ඒ දිය වීමේ ගුණය ජලයේ සතුයි. ඒ නිසා තමයි දිය වෙන්නේ. ඒ වගේම සීනි. සීනි දිය වෙන්නේ ජලයේ හුඟක් දේවල් දිය වීමේ ගුණය තියෙන නිසා නේද? අන්න හරි. පළවෙනි කාරණාව උතන ලියන්න. සීනි කමාවක් රසකාරක හා වර්ණක
දිය කර ගැනීම මගින් දිය කර ගැනීම මගින් දිය කර ගැනීම මගින් දිය කර ගැනීම මගින් පාන වර්ග සෑදීමට පාන වර්ග සෑදීමට මේ වන මේ අතරින් හිතලා ලියන්න පුළුවන්. දැන් ඔය කෑම එහෙම කියන්නේ ගෙදර ආහාර එහෙම හදද්දී දැන් වෙලාවෙ ලුණු වතුර දිය කරලා දානවා නේද? කරනවා නේ. කියන්නේ ලුණු වතුර දිය වෙන නිසානේ දිය කරගන්න පුළුවන් වෙලා දෙන්නේ. දෙවෙනි කාරණාව ලියන්න. ආහාර රසවත් කිරීමට ආහාර රසවත් කිරීමට ආහාර රසවත් කිරීමට ලුණු හා රසකාරක ලුණු හා රසකාරක ජලයේ දිය කර ගැනීම ඊළඟට වැදගත් එකක්. ඔය හරකුන්ට එහෙම අර මේ පොනව නේද පෙනඩෝල් නේද? තේරෙනවද හරකුන්ට පෙනඩෝල් පොන? තේරෙන්නේ? අර කියන්නේ කරන්නේ දැන් ඉතින් හරක් කියලා වෙන්නන්න බෑ පොල. ඉතින් බයිසිකල් යනවා මම කියලා වෙන්නවා. ඩයිනමෝ වෙන්නේ. කවිජේ බයිසිකල් කියලා වෙන්නේ. මේ හරකව අල්ලගෙන ඉඳ වෙලා ගහට රන් කරලා බඳින්න. බැඳලා අර කට ඇතුළට අත දාලා ඉවරලා දිවට ඇඟිල්ල දියාගෙන තමයි අර පොඩි බෝතලයක් තියනවානේ. කොන බෝතලයක් සුදු පාට බෝතලයක් හරිද? පෙන්ඩෝල් පෙති කුඩු කරලා ඉවර වෙලා අර වතුරේ දිය කරගන්නවා. වතුරේ දිය කරලා තමයි එහෙම අර උගුරට මෙහෙම දාලා පොන. කුකුල්න කොනද? කුකුල්න රන් කරන්නේ ටැංකියටම දාන එක නේද? නැද්ද? නෑ අර බෝට් එකේ අර හොපොටයක් කළා. ගහනවා නේද? අන්න ඒවද? හරි කියන්නේ අර ඖෂධ වර්ග ජලයේ දිය කරගන්න පුළුවන්. තුන්වෙනි එක ලියන්න. ඖෂධ වර්ග ජලයේ දිය කර ගැනීම. ඖෂධ වර්ග ජලයේ දිය කර ගැනීම. හරි. ඊළඟ හතර සිරුරේ හා රෙදි පිළිවෙල තැවරුණු දේවල්. සෝදා හැරීමට විශේෂම කාරණාවක් තමයි නේද අර
මාළුන්ට දැන් ජලයෙන් ඔක්සිජන් ගන්න පුළුවන් වෙලා තියෙන්නේ මොකක් වෙලා තියෙන හින්දාද ඔක්සිජන් වතුරේ දිය වෙලා තියෙන්නේ නැහැ. එහෙනම් ඊළඟ විශේෂ ගුණයක් කියන්නේ ඔක්සිජන් දිය වෙනවා කියන්නේ ඉතින් මරුනේ. නැත්තම් මාළුන්ට ඉතින් මොකද දැන් අපි හිතමු එකපාරම ජලයට අධිපති දෙවියෝ තීරණය කරනවා මේ ජලයේ ඔක්සිජන් දිය කරගන්න නැහැ කියලා. මොනවා වෙයිද? මාළු සේරම මැරලා යන්නේ. අයියෝ වෙන වේදනාවක් ඉන්නේ නේ. අන්නත් මාළු නැති මේ එකපාරම මැරලා ගියාම සතියක් විතර කයියෝ ෆ්‍රිජ් එකේ දාගෙන. මාසයක් යනවා කියන්නේ. එතන මාළු නෑ. අර ඒක තමයි. හරි. පස්වෙනි එක ලියන්න. ඔක්සිජන් ජලයේ දිය වී තිබීම නිසා ඔක්සිජන් ජලයේ දිය වී තිබීම නිසා ඔක්සිජන් ජලයේ දිය වී තිබීම නිසා ජලජ ජීවීන්ට ශ්වසනයට අවශ්‍ය ඔක්සිජන් ලබාගත හැකි වීම හරිද? හරිනේ. හරි මම විනාඩි දෙක තුනක් දෙන්නම් ඔය මෙතෙක් කරපු ටික බලා ගන්න ඕන. විනාඩි දෙක තුනක් දෙන්න බලා ගන්න. ඔයගොල්ලන්ගේ යාළුවෝ ඉන්නවනම් මේ මම ඔන්ලයින් දාන වීඩියෝ මම ගෲප් එකට දානවා. හරිද? යාළුවෝ ඉන්නවනම් ෂෙයා කරන්න. ඒගොල්ලන්ට ඔන්ලයින් ගිහිනම සහභාගී වෙන්නත් පුළුවන් පන්තියේ. හරි කියන්නේ. ටියුට් එක ගෙදරට යවනවා. හැබැයි ඒගොල්ලන්ට කියන්නේ ටියුට් එක ගෙදරට යවන නිසා 200ක වැඩිවීමක් සිද්ධ වෙනවා. කියන්නේ ඔයාලගේ ක්ලාස් ෆීස් එක 1000යි වෙන්නේ. ටියුට් එක ගෙදරට යවනකොට 1200ක් වෙනවා ක්ලාස් ෆීස් එක. ගෙදර ටියුට් එක යනවා. සාමාන්‍ය විදිහට මේ වැටි කරලා යන්න පුළුවන් ඔන්ලයින් විදිහටම. කියන්නේ මාත් එක්ක නිකන් කතා කරන්නේ මේ කතා ඔයාලයි කතා කර මම උගන්වන්නේ ප්‍රශ්න අහන ගම. ඒ වගේම ඔන්ලයින් නැහැ කියනොත් එහෙම ප්‍රශ්න අහන ගම උගන්වන්නේ. ඉයක් තියෙනවා. හරිද? මේ කරගන්න පුළුවන් මේ යාළුවෝ දැනුවත් කරන්න මේ දාන වීඩියෝ එහෙම යවන්න බලන්න හොඳයි. ඉතින් සහභාගී වෙන්න කියන්නේ මේකට වෙන්න පුළුවන්. හරි මේකට ඉන්න එපා කියලා කියනවා නෙමෙයි ඔන්ලයින් විදිහ කියන්නේ දුර කට්ටියට. දුර ගොඩාක් වෙයි නම් මේකට වෙන්න පුළුවන් ඉන්නවා. මේකට වෙන්න ඔන්ලයින් එකට එන්න පුළුවන්. හරි මේ අහන්න ඕ එහෙනම් අහගමු ඈ. මම ඔයාලට අර කලිනුත් කියලා දුන්නා. අහන්න ඔය බැටරි ඇසිඩ්. කියන්නේ බැටරි වල තියෙන්නේ වාහන බැටරි වල තියෙන්නේ බැටරි ඇසිඩ් කියලා තියෙන්නේ මෙන්න මේ සල්ෆියුරික් අම්ලය. මම ඔයාලට කිව්වා අපි ලොකු විද්‍යාගාරයකින් කඩේකින් ගිහිල්ලා ගන්නවා අනුක සාන්ද්‍ර සල්ෆියුරික් තමයි ගන්න තියෙන්නේ. ඒක තනුක් කරන්නේ කොහොමද? ජලය දාලා තමයි තනුක් කරන්නේ. එහෙනම් බැටරි ඇසිඩ් කියන්නේ තනුක මොන ආම්ලයද? සල්ෆියුරික් අම්ලය. තනුක සල්ෆියුරික් අම්ලය තමයි බැටරි ඇසිඩ් කියලා කියන්නේ. හරිද? එතකොට එහෙනම් එහෙම තමයි. දැන් ඔය තියෙනවනේ විනාගිරි.
විනාගිරිය අපිට ස්වභාවික විනාගිරිය නම් දැන් නම් හොයාගන්න නෑ ඉතින් කඩවල. හැබැයි අපිට හදලා ගන්න පුළුවන්. කොහොමද? කොහොමද? පොල් වතුර පල් කරලා පුළුවන් තවත් විදිහක් තියෙනවා. පොල් මලෙන් ගන්නවා මීරා කියලා જાතිය. ඒ කියන්නේ පැන්ඩස ද්‍රාවණයක්. හරිද? ඒක දවස් කීපයක් තිබ්බහම තමයි ඔය විනාගිරිය බවට පත් වෙන්නේ. හරිද? රාත් වලට පස්සේ රා තත්ත්වයටපත් වුණා. ඊට පස්සේ තමයි විනාගිරිය තත්ත්වයටපත් වෙන්නේ. හරි. ඒක වෙන ලොකු දෙයක් නැති චුට්ටක් විතර කතා කරන්න තියෙනවා. ඉතින් බලමු. හරි. කොහොම හරි කෘත්‍රිම විනාගිරිය කියලා කියන්නේ ඇසිඩික් අම්ලය. මොන අම්ලයේද? කෘත්‍රිම විනාගිරිය. හරිද? ඇසිඩික් අම්ලය. බලන්න අම්ලවල භාවය කොච්චර දිනවද කියන්නේ. මේ ඇසිඩික් අම්ලයේ සූත්‍රය මම නිකුමන ලියලා පෙන්නන්නම් මෙන්න මේ CH3COOH මේ කොහෙද ඉගෙන ගන්න තියෙනවා ඔයගොල්ලෝ. හිතන්න දීපයි කොහෙන්ද ලීසි කියලා. මෙහෙම මම කියන්නේ දැන් ඉඳලා හරියට වැටික් කරන් යන කෙනෙකුට 11 ගේමක් නැහැ. කියලා නෑ නේ ගේමක් නැහැ නිකන් පේපර් ටිකක් කරලා යන්නයි තියෙන්නේ. දැන් ඉඳලා හරියට වැටික් කරන්න. හරිද දැන් පිස්සු කෙලින්න එපා. මේ කාලේ තමයි ස්වර්ණමය කාලේ. මේ කාලේ ඩවුන් ගියොත් මොනවා හරි කේසයක් වෙනවා. ඒක තමයි ප්‍රශ්නේ. කියන්නේ ඩවුන් ගියොත් කියන්නේ වෙන දේවල් වලට ඔළුව යොමු කරනවා. කාඩුම් බල බල නිකන් ඉන්නේ. ඔහේ යාළුවෙක් සෙල්ලම් කරලා ඉන්නේ. එහෙම නේද? අවුල් යනවා. මං කියන්නේ මෙහෙමයි. සෙල්ලම් කරන්න ඕන වයස තමයි ඔයගොල්ලෝ ඉන්නේ. හැබැයි ප්‍රධාන දේ මොකද්ද කියලා ඔළුවේ දින්නේ. ප්‍රධාන දේ මොකද්ද කියලා ඔළුවේ දින්නේ. පැහැදිලි. එදිනෙදා වැඩ එදිනෙදා කරන්නම ඕන. එදිනෙදා වැඩ එදිනෙදා කරන්නම ඕන. පැහැදිලි නේද? හරි. ඔන්න ඊට පස්සේ බලන්නකෝ ඔය අපි ලියුව දැනට පහලින් කොටුවක් තියෙනවා කොටුව බලන්න. බැටරි ඇසිඩ් යනු තනුතු කරන ලද සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය. ඒ කියන්නේ සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය තනුත් කරලා තමයි බැටරි ඇසිඩ් කියලා කියන්නේ. ඊට පස්සේ කියනවා කෘත්‍රිම විනාගිරිය ලෙස හඳුන්වන්නේ ජලය සමග මිශ්‍ර කළ සැකසු ඇසිටික් අම්ලයයි. ඊට පස්සේ කියනවා ප්‍රමිතියට සැකසු ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් සේලයින් වර්ගයක් ලෙස යොදා ගන්නවා කියනවා. සේලයින් වර්ගයක් යොදා ගන්නවා. ඒ සේලයින් වර්ගයක් කියලා කිව්වම වාල්ටින් එකට ගහන එකක්ම කියලා හිතන්න එපා. මේ පොඩි කාලේ මට පොඩි අඳුරක් සිද්ධ වුණා මේ කලබල ඉඳන් අඳුරක් වලින් නෑ. හරිද? අඳුරක් සිද්ධ වුණා මේ ඇහැට හුණු ගියා. හුණු විතරක් හුණු ගන්නවනේ. ගන්න එතකොට මේ ඔය හේතුවේ මට මතක විදිහට කියන්නේ ධන ලුණු ඇස් වලට ගියාම ධනවනේ. නේ? තෑමක් තියෙනවනේ ඇස් වලට ගියාම ලුණු. ඕක ඒ වගේ එකකින් තමයි හේතුව. يعني අර මහා දනස්ලා තුන් දෙනෙක් විතර ආවේ අල්ලගත්තා මං කෑ ගහද්දි හේතුව ඉන්නේ. හරි. හරි. ඉන්නේ හැරගත්තද දැන්? හැරගත්තා. මේ අඬෝ ඔයාලා බීම බීලා තියෙනවද? ඔව් නවම් කියන්න බලන්න බීලා තියෙන බීම එක. ඈ? මොනවා? ස්ප්‍රයිට්. ස්ප්‍රයිට්. ඔව් කියන්නේ. Cream soda. Ya. Quién? Bilang dulu. Iya. Quién es? Coca-Cola. Coca-Cola. Nectar. Orange. උදේ බීම වගේ තියෙනවනේ. අර Mountain Dew කියලා කාලයක් තියෙනවා මතකද? කහ highlight පාට බෝතලයක් තියෙනවා. Mountain Dew. ඊට පස්සේ එකේ ගිය එනවනේ. ginger beer. ඇයි මොනවද කියන්නේ EGB නැතුව පොත්තු එපා කියලා කියන්නේ මේ වගේ දැන් කවුරු හරි අපි මේ ලෝකෙ ඉන්න කවුරු හරි පින් කරලා ඉවර වෙලා දිව්‍ය ලෝකෙට එහෙම ගියොත් එහෙම ඉවරයි ඇයි EGB කි තියෙනවා මේ දිව්‍ය ලෝකෙ මාර්ගෙත් දැක්කන්නේ කෑම එපා අමෘත එපා EGB හරි ආනකො බීම වර්ගවල දිය කර ඇති විවිධ ද්‍රව්‍ය මේ බලන්න මම ලියන්නේ හරි බීම අර මොනවද ඔරෙන්ජ් බීම කවුද අරයා ඔරෙන්ජ් බීම කියලා කිව්වේ ඔරෙන්ජ් බීම ඇත්තටම ඔය පාටක් කරලානේ ඔයාලා දන්නවද දැන් නෙක්ටර් එකක් එහෙම බීපුවාම අපේ තොල් එහෙම මොන පාටද කට ඇතුළු දිව අනි රතු පාටක් නෙවෙන්නේ ආන්නේ නම් මේ වර්ණක තියෙනවා පාට කරන්න පාවිච්චි කරන එක වර්ණක හරි දෙවෙනි ඊට පස්සේ ලවණ වර්ග තියෙන. ඒ කියන්නේ පොඩි පිට ඇඟි ඔයාලා දන්නවනේ අපි සාමාන්‍යයෙන් ගෙදරදී වීමක් හදලා මොනවද එකතු කරන්නේ ලුණු දානවනේ ලුණු එකතු කරනවනේ
අපි ඔය බොන බීම වලත් ලවණ ගතියක් එන්නේ ලවණ වර්ග එකතු කරලා තියෙන නිසා විවිධ ලවණ වර්ග අනුමත ලවණ වර්ග තියෙනවා. හැම මේවලත් ලවණ වර්ග එකතු කරනවා. ලවණ වර්ග. හරි. ඊට පස්සේ රසකාරක ඉතින් කොහොමද දානවා කියලා දන්නවනේ. රසකාරක. රසකාරක. ඊට පස්සේ නොදා බැරි හැබැයි අපි අසනීප කරන්න හේතු වෙන ද්‍රව්‍ය තමයි කල් තබා ගැනීමේ ද්‍රව්‍ය. නේද? කල් තබා ගැනීමේ ද්‍රව්‍ය. හොඳට මතක තියාගන්න. ඔයාලා මාසයක් විතර එක දිගට සොසේජස් එහෙම කනවා නම් සොසේජස්, මැගි නූඩල්ස් මාසයක් එක දිගට කන්න පිළිගාවක් හැදෙනවා. අනිවාර්යයෙන් අද කිව්ව ගියා ලියලා තියාගෙන අද ඉඳලා ලබන මාසෙ නම් කන්න ඕන. ඇත්තටම කියන්නේ හරි ලබන මාස 19 වෙනිදා කන්න ඕන නම් පිළිගාවක් හැදෙනවා. එක දිගට කන්න ඕනේ. තුන් වේලටම කන්න. සොසේජස්. හරි අයි ටක්කටම ෂුවර් කරලා කියන්නේ. ඊට තව දෙයක් තමයි ඔය කොකා කෝලා වල එහෙම තමයි දිය කරලා තියෙනවා කාබන් ඩයොක්සයිඩ්. මොනවද? කාබන් ඩයොක්සයිඩ් දිය කරලා තියෙනවා. ඔයාලා දන්නව නේද මේ? ඉන්න නේද? සෝඩා දන්නවනේ? සෝඩා වල රස මොන රසද දෙන්නේ? ගාන මොකක්ද කියන්නේ? ඈ? ඒ මොනවද වතුර දෙන්නේ? මේ කියන්නේ සෝඩා වල මොන රසද දෙන්නේ? ඈ? සරක් වගේ. මොනවද බියා? මොනවද සෝඩා වල මොන සරක් වගේ නේද? මොනවද වගේ දෙන්නේ? කියන්න මොනවද බිලා තියෙනන්නේ නෑ මම කියන්නේ ළඟදී නම් මාත් බිලා නෑ මම ගොඩ වෙලා කලින් බිලා තියෙනවා චුට්ටක් සුදු පාට කියන්නේ අවරණය වතුර වගේ දැන් අමුතු ගඳකුත් තියෙනවා නේද ඒ වගේ ඒ වමන යන ගඳක් තියෙන්නෙත් තෝ මොනවද සල්දී සෝඩා අතන සෝඩා වල රස මාත් දන්නේ කියන්නේ මොනවද තේරෙන්නේ නැහැ හරිද? ඒ නේ සෝඩා වල රස ඇවිල්ලා තියෙන්නේ මේ අහන්න මේකයි කරලා දෙන්නේ හරිද? මේ ගොඩා මෙහෙම යන්න බලන්න වතුර එකක් ගන්නවා හරිද? අපිට කරන්න බෑ මේක හරිද? ලොකු මේ යන්ත්‍රයකින් කරන්නේ මේක. වතුර එකක් අරගෙන ඉර වෙලා වතුර එකේ කාබන් ඩයොක්සයිඩ් දිය කරනවා. මෙන්න මේ සෝඩා කියලා කියන්නේ CO2 දිය කළ ජලය. මොනවද මේ CO2 කියන්නේ? කාබන් ඩයොක්සයිඩ්. CO2 දිය කළ ජලය තමයි මේ සෝඩා කියලා කියන්නේ. කොහොමද දිය කරන්නේ කියලා පොඩ්ඩක් සරලව මම කියන්න. ගොඩාක් කූල් කරලා පීඩනය වැඩි කරලා තමයි මේ දිය කරන්නේ. දිය කරන්න පුළුවන් එහෙම. ගොඩාක් සීතල කරලා පීඩනය ගොඩාක් වැඩි කරලා. ඔබලා ඒ වගේ තමයි කියන්නේ නේද? ඉතින් හරිය බැලු ගන්න බෑ උල්ලම මත. හරි. එහෙනම් CO2 දිය කරපු වතුර තමයි මොනවා කියන්නේ? සෝඩා කියලා කියන්නේ. අමුතු රහක් නේ තියෙන්නේ. අය එන්නේ මොනවද එහෙනම්? කාබන් ඩයොක්සයිඩ්. දැන් කාබන් ඩයොක්සයිඩ් කාලා බලන්න පුළුවන් කොහොමද? අවුරුදු ගාන මේක දියලා අවුරුදු ගාන කණ්ඩායම් දිනවා මොනවා කියලා කියනවා දී. හරිද? හරි කාබන් ඩයොක්සයිඩ් දියලා දී. ඊට පස්සේ ඔය විටමින් වර්ගක් තියෙනවා ඕක. විටමින් වර්ග. ආය තියෙනවා මූල ද්‍රව්‍ය පොටෑසියම් මලස්න කියන්නේ පොටෑසියම් ආය තියෙනවා සුවඳකාරක. දැන් බීම වල සුවඳක් එනවා නේද? ඈ? ඒ කියන්නේ මලකවල වාදින බීම වල නම් වැඩිපුර සුවඳ ගන්නවා නේ. සුවඳෙන් වැඩිපුර දේවල් ගන්නවා. එකතු කරන දේවල් වලින් සුවඳ එනවා මාර්ගය. හරි. ඔතන හිස්තැන් 8ක් තියෙනවා. ඒ යටේ ලියාගන්න මේ වලට. ලියාගන්න බලන්න. විනාඩි 15ක් විතර ගිහින් හරි. ඒක ඉවරයි.
හරිද? Hansi ini pada ini nggak nah kita nih kita jangan gila mama tuh dia kata hamarin tuh dan ini hamarin orang bukan nama minari pahaloi udah break ya ini namanya harus pakai itu dah kan tidak break tadi hari makanya සමාධිය කියන්නේ අර අමාරුවෙන් හරි අල්ලගෙන ඉන්න මිනිස්සුයන තමයි ස්වභාව ධර්මයෙන් උනත් හොඳ දේවල් තෑගි දෙන්නේ කියන්නේ ලකුණු වැඩි වෙනවා හරි මේ වගේ දේවල් හම්බෙන්නේ කියන්නේ අමාරුවෙන් හරි අල්ලන් ඉන්න ඕන කියන්නේ ඒක තමයි ජීවිතේ හොඳ දේවල් හම්බෙන්න නම් තමයි ජීවිතේ වල පුළුවන් වෙන්නේ හරි ජලයේ දිය වී ඇති විවිධ ඇති දේවල් ප්‍රයෝජනවත් වන අවස්ථා බලන්න උඹ බලන්න මොකද කරලා තියෙන්නේ අවශ්‍ය ක්‍රියාකාරකම් කරලා ලුණු ද්‍රාවණයක් වයින් ස්පීතු ලාම්පුවක් ඉදිවන්දමක් ටින් පියනවා. ලුණු ද්‍රාවණ සල්පයක් ටින් පියනම තමයි රත් කරන්න. බලන්න මොකක්ද කරන්නේ? මේ බාග මේ වගේ අර පියනක් අරගෙන මේකට ලුණු ද්‍රාවණයනේ. ලුණු ටිකක් දිය කරගත්තු වතුර ටිකක් දාන්න ඕනේ. හරි. තවන්න පිළිලා දුන්නා. අපි කරන්නේ මේ ස්පීඩ් ලාම්පක් තියලා ස්පීඩ් ලාම්ප ගන්නේ මොනවද මොනවද කොහේද කියන්නේ ටක් කරන්නේ තියෙන්නේ. ටික වෙලාවක් යද්දි මොකද වෙන්නේ මෙන්න මේ ජලයේ ටික මොනව වෙලා යනවද? වාෂ්ප වෙලා යනවා. මේක ඉතුරු වෙනවා කුඩු මොනවද? ලුණු කුඩු. මොනවද ඉතුරු වෙන්නේ? ලුණු කුඩු. මොන අර අක්කදී ගාලා බලන්න ලුණුක් එන්නේ. හරිද? අර අපේ අර දාඩිය දාලා අවුවේ ඉඳලා දාඩිය දාලා ටික වෙලාවක් යද්දි මොකද වෙන්නේ? ලුණු මිදෙනවා නේද? අර කරා kalau mau mana ini, mana ini, ඇත්තට මේ වගේ දෙයක් ඒ තියෙන ඒවා ලවණ තියෙනවා සෝඩියම් ක්ලෝරයිඩ් එහෙම තියෙනවා 10 වල හරි බලන්න පහල ඔතන එහෙනම් ඔය විදිහට රූපේ තියෙන විදිහට ක්‍රියාකාරක කරන්න තියෙන්නේ පහල හිස්තැන් රූල් දෙකක් තියෙනවා ඒ රූල් දෙකේ ලියන්න ඕනේ තින් පියන මත සුදු පැහැති කුඩක් ලෙස සුදු පැහැති කුඩක් ලෙස ලුණු තැම්පත් වී ඇති අයුරු නිරීක්ෂණය කළ හැකිය. ලුණු තැම්පත් වී ඇති අයුරු නිරීක්ෂණය කළ හැකිය. හරි ඒක දහම්පහල් දිනනවා තියනවද ඒක උගන්වනවා මොකද ඈ එයි මම ඉන්නෝනේ නේ මම නටන්න ලන්නේ නැහැ මම නඩු පුරුදු කරනවා දන්නේ එකක් දන්නේ හරි බලමු බලන්න දිගු කාලක් තිස්සේ පොළවේහි ඇති විවිධ ලවණ වර්ග දියවීමෙන් මුහුදු ජලය ලුණු රස වී ඇත. අයිසෙක් බලලා තියෙනවද? අයිසෙක් බලලා නැහැ? බලලා නැහැ? අර ලොකු වලියෙක් ඉන්නවා. මමත් කෙනෙක් ඉන්නවා.
තල දෙකක් තියෙනවා මමත් ඉන්නවා. ඒ බලගෙන අල්ලෙනෙක් වගේ එක්ක. අලේනෙක් ඉන්නව අර මොකද්ද ගෙඩියක් කරගෙන හැමතැනම දුවනවා ඒ පොළොවේ ගහපුවම පොළොව බැලලා මතකයි නේද? බලගෙන නේ. කීය බලගෙන ඒ චිත්‍රපටි. yes. ඒ චිත්‍රපටි තියෙනවා 1 2 3 4 5යි 6ක් හෝ 7ක් තියෙනවා චිත්‍රපටි. බලන්න මේක ලස්සන ළමයි චිත්‍රපටියක්. බලන්න ලස්සනයි. ඈ? Ice Age. Ice Age. හිම යුගය කියලා හතක් තියෙනවා. හතක් හෝ හයක් තමයි තියෙන්නේ. මොනවද කියන්නේ? හරි අහන්නකෝ. දිවුකලක් තිස්සේ පොළොවේ විවිධ ලවණ වර්ග දියෙන් මුහුදලේ ලුණුරට ගියා. වැඩිපුරම මේ අහන්නකෝ ළමයි. මුහුදු ජලය ගත්තාම දැන් ඕගොල්ලෝ ගන්න ලුණු තියෙනවා කියලා නේද ගන්න. කීයක් දෙනවද කටවහරිනවත් කියන්නේ ලුණු තියෙනවා කියන්නේ මුහුදු වතුරේ. නේද? ඇත්ත. වැඩිපුරම මුහුදු ජලය හරිද? මුහුදු ජලයේ ප්‍රධාන වශයෙන් තියෙන්නේ සෝඩියම් ක්ලෝරයිඩ්. ඒ කියන්නේ ලුණු. හරිද? ලුණු අපි ඔය කන ලුණු තමයි තියෙන්නේ ප්‍රධාන වශයෙන්. අපිට පුළුවන් ඔයාලා දන්නේ ලුණු ලේවායන් කියලා තියෙනවා. ඔය ලුණු ලේවායන් වල කරන්නේ ඔය වෙල් තියෙන්නේ කුඹුරු තියෙන්නේ. ඒ වගේ ලොකු ඒවට තටාක තියෙන්නේ. තටාක කියලා කියනකොට ඒ තටාක වලට වතුර ගහලා වෙලා ඒ කියන්නේ ක්‍රියාවලියක් තියෙනවා. ක්‍රියාවලිය 11 වසරේදී ඉගෙන ගන්න තියෙනවා. ඕගොල්ලන් දැන් ඉගෙන ගන්න නෑ. ඔය ජලය වාෂ්ප කරලා මොනව කරගන්නවද? ලුණු කැට විදිහට ඉතුරු කරගන්න එක තමයි කරන්නේ. පැහැදිලිද? ලුණු කැට විදිහට ඉතුරු කරගන්න එක තමයි කරන්නේ. කියන්නේ දැන් ලුණු අපි ඔයාලා හිතන්නකෝ. ඔයාලා වතුර බෝතලයක් මුදෙන් ගේනවා. ගෙනල්ලා ඉවරලා ඕකේ තියෙන ජලය ටික වාෂ්ප කරලා යවනවා. මොනවද ඉතුරු වෙන්නේ? ලුණු. ලවණ ඉතුරු වෙනවනේ. හැබැයි මේ සෝඩියම් ක්ලෝරයිඩ් විතරක් නෙමෙයි ඉතුරු වෙන්නේ. තව જાතියක් තියෙනවා ඉතුරු වෙන જાතියක්. හැබැයි මේව විතරක් නෙමෙයි තියෙන්නේ. මැග්නීසියම් ක්ලෝරයිඩ් තියෙනවා, කැල්සියම් ක්ලෝරයිඩ් තියෙනවා, ගොඩක් ඒවා තියෙනවා. හරිද? හරි. මේ බලන්න. හරි. ඔතන ලියන්න ඔය පහළ තියෙන කොටුවේ මුහුදු ජලයේ වැඩිපුරම සෝඩියම් ක්ලෝරයිඩ් පවතී. සෝඩියම් ක්ලෝරයිඩ් පවතී. සෝඩියම් ක්ලෝරයිඩ් පවතී. සෝඩියම් ක්ලෝරයිඩ් කියලා මෙහෙම ලියලා ඉවරලා ඕනනම් මේකත් දාගන්න සංකේත දාගත්තොත් හරිද? හරිනේ. ඒකටම ලියන්න ජලය වාෂ්ප කර ඝන සෝඩියම් ක්ලෝරයිඩ් ලබා ගත හැක.
හරි දැන් පස්සේ වීඩියෝ දෙන්න බලන්න පස්සේ වීඩියෝ මොකක්ද කියන්නේ කියලා අහන්නකො මේ උක් තියනා නේද උක් දන්නවනේ ඔය උක් වල තියෙන ළමයි එක්තරා සීනි වර්ගයක් ඔයාලා දන්නවනේ අපි කන සීනි තියෙන්නේ ඔය අන්නේ කන සීනි තමයි යුෂ විදිහට තමයි ඔය උක් වල තියෙන්නේ ඒවට අපි කියනවා මෙන්න මේ නම සුක්‍රෝස් අන්න රයිට් සුක්‍රෝස් කියන්නේ හරිද මේකේ රසායනික සංකේතය රසායනික සූත්‍රය ගත්තොත් එහෙම මෙන්න මේක C12යි H22යි O11 ඉන්නේ නේද රසායනික සූත්‍රය දෙන්නේ හරිද හොඳ හරි ඉතින් ඔතන හිස්තැනට එන්න ඕනේ නම් මෙන්න මේ විදිහට සුක්‍රෝස් කියලා එන්න ඕනේ ඒකට උඩින් මෙන්න මේක වරහන් ඇතුලේ දාගන්න මතක හිටිනවා හොඳයි මතක හිටිනවා මෙතෙක් කාලයක් ඒ විශ්වාසය මම මේ විදිහටම රැක්කා වගේම ඔයාලට මතකයි නේද හැම පාඩමම අමාරු දේවල් නැතුව තේරෙන්න කියලා දුන්නානේ මම ඒක ඔයාලා හරි ඒ විදිහට ඒ විශ්වාසය රැක්කා වගේම ඔයාලා 11 වසරට යනකම් මම ඔයාලත් එක්ක ඉන්නවා ඔයාලගේ පන්තිය දිගටම කරගෙන යන්න ඒ නිසා එන්න බලන්න ඔය මෙහෙම වෙලාදී කියන්නේ අර එන්න අහන ළමයින්ටත් සමහර කට්ටිය මම දන්න කට්ටියම තමයි මම ප්‍රශ්නයක් නැහැ කියන්නේ අර අපි ගුවගෙන යන ළමයි නේද කියන්නේ අපි ඇත්තටම මම බෞද්ධලිකව මම සම්පූර්ණයක් කියනෝනේ මම කාටවත් වල කපන වැඩ ජීවිතේට කරලත් නැහැ කරන්නෙත් නැහැ මම කාටවත් උදව් කරගෙන යන ගමනක් තමයි මම යන්නේ ඒ වුණාට හැමෝම එහෙම නැහැ හරිද කියන්නේ මගේ පන්තියේ එන්න අහන ළමයින්ටත් සමහර කට්ටිය කියලා දෙනවා මේ ඔය පන්ති කරාට කැම්පස් ගියාට පස්සේ පන්ති කරන එක නවත්තයි ඒ නිසා යන්න එපා අරගෙන ඉඳයි කියලා ආරංචි කරලා තියෙනවා හරිද right එහෙම නෑ يعني එහෙම කරන්නේ නෑ ඔයාලා මම පළවෙනි උදාහරණ මම කියන්නේ එහෙම කවදාවත් කරන්නේ නෑ මම කැම්පස් එකේ ලෙක්චර්ස් පාඩු කරගෙන ඇවිල්ලා හරි ඕගොල්ලන්ට ගොන්නේ හරිද ඒ විශ්වාසය කියලා ඔයගොල්ලෝ පන්තියෙන් දිගටම මම ඔයාලත් එක්ක ඉන්නවා නේද හරි මතක තියාගන්න ඔයාලා ඉුවක් මොකද කියන්නේ ඔයාලා නම් කියන්නේ ලොකු අය නම් දන්නවා නම් ලොකු අය කියලා තියෙනවා 8 7 6 ළමයින්ට තමයි ওই ප්‍රචාරය යවන්නේ කැමති නෑ අර අපි පොඩ්ඩක් අර දකින්න ඉන්න දෙයක් අර හැඩ සම්මනවා අමාරු ඉන්නනේ ඉතින් ඔයාලට මම කියන්නේ ඔයාලා මම නිල්ලමයිට ඔයාලා මම කියනවා දන්නවනේ ඔයාලා තේරුම් ගන්න එහෙම කරන්නේ නෑ ඕදාවත් කියන්නේ කැම්පස් ගියා කියලා එහෙම නවත්තන්නේ නෑ සෙනසුරාදා ගෙදර ඉන්නවා කොහොම සෙනසුරාදා මොන වැඩේ තිබ්බත් පන්ති කරනවා එච්චරයි හරිද හොඳනවද තියාගන්න ඔයාලා විශ්වාසයෙන් හරි විශ්වාසයෙන් වැටි කරන් යන්න මම ඔයාලා එක්ක ඉන්නවා හරිද හරි බලන්න උක්ෂයේ ඇත්තේ ජලයේ දිය වූ සුක්‍රෝස් නම් සීනි වර්ගය. එහි ඇති ජලයේ ඉවත් වීමෙන් සීනි ඉපදවා ගන්නු ලබයි. මේ අහන්නකො පොල් දන්නවනේ? මෙන්න මෙහෙම බලන්න. පොල් මල දන්නවනේ? අඳුරනවද පොල් මල? නෑ මගේ දැකලා ඉන්නේ නැද්දනේ? ඒක හනස්ස කියනවා නේද? හනස් තියෙන්නේ. ඒ හනස්ස තමයි ඒ කියන්නේ පොල් මලේ ආවරණය තමයි හනස්ස බවට පත් වෙලා තියෙන්නේ. හරිද? දැන් පොල් මල ටික දවසක් කියන්නේ මෙහෙමයි කරන්නේ. පොල් මල හොඳට තලනවා. අර තලන එකක් දැකලා තියෙනවද? දැකලා නැහැ නේ. අපේ ගෙදර එහෙම තිබ්බ දැන් නැහැ යෝ. පොල් මල හොඳට තලනවා. තලලා ඉවර වෙලා පොල් මල කපනවා. කපලා මුට්ටියක් තියෙනවා. ඇයි මේ මුට්ටියක් තියෙන? අර සීනිදානයක් තියෙනවා කියලා කියන්නේ සුක්‍රෝස් කියලා. ආගියෝ වැස් දෙන්න තමයි කියන්නේ මුට්ටිය. ඒ මුට්ටියක් තියලා ඉවරලා ඊට පස්සේ දැන් ටික දවසක් යද්දි දවස් දෙකක් විතර යද්දි මොකද වෙන්නේ? මේ මුට්ටිය පිරෙනවා ඒ වගේ. ඒ සීනිද ඉතින් පොඩ්ඩක් හිමීට වැක්කෙන්නේ. හරිද? හැබැයි හිමීට පිරෙනවා අර මුට්ටිය. හරිද?
ඒ මුට්ටිය පිරුණාට පස්සේ ආන් ඒකට අපි කියනවා මීරා කියලා. මොනවද කියන්නේ? මීරා කියලා කියන 아무තු නමක් නේ. මීරා කියලා කියනවා. ඉතින් ඒකේ තියෙන වතුර يعني මීරා කියන එකේ වතුර භාගයට වාෂ්ප කරලා. මීරා කියන්නේ නිකන් හිතන්නකෝ මේ වගේ මේවා එහෙම හිතන්නකෝ. මීරා කියන්නේ දැන් මෙන්න මේ බෝතලයකට පුරවලා තියෙන වතුර එකක් කියලා හිතන්නකෝ මේවා පිටරක් විතර පුරවලා තියෙන වතුර එකක්. හරිද? මේකෙන් ජලය භාගයට වාෂ්ප කරලා ඉවරලා පැණි හදන්න පුළුවන්. ඔය උප්පැණි කියලා කියන්නේ පැණි අර පොල් පැණි කියලා කියන්නේ. ආගේ පොල් පැණි කියන්නේ ඒවා තමයි. يعني මීරා වලින් ජලය භාගයට වාෂ්ප කරලා. මෙන්න බලන්නකෝ. මෙහෙම ලියලා පෙන්නන්න බලන්න. මීරා වලින් ජලය අර්ධ වශයෙන් කියන්නේ අර්ධ වශයෙන් වාෂ්ප කර පැණි හදන්න පුළුවන්. හරිද? ජලය හොඳටම වාෂ්ප කරුවොත් මොනව හැදෙන්නේ? හකුරු. අර පොල් පැණි දැන් පොල් පැණි වල පාටම නේද හකුරු වල පාට? අන්න එහෙනම් මේ පැණි කියන්නේ පූර්ණ වශයෙන් ජලය වාෂ්ප කර හකුරු හදන්න. හකුරු පැහැදිලිද? ඕනේ වෙන්නේ. පැහැදිලි නේද? එහෙනම් ඔය මීරා අරගෙන අර කියන්නේ කරන්නේ පොල් මලෙන් සීනි ද්‍රාවණයක් ගන්න පුළුවන්. පොල් මල කපලා ඉවරලා ඒක මීරා කියලා හඳුන්වනවා. මීරා වලින් ජලය අර්ධ වශයෙන් වාෂ්ප කරලා හදන්නේ පැණි. ජලය හොඳටම වාෂ්ප කරලා හදනවා හකුරු. පැහැදිලිද කතාව? හරි. දැන් ලියන්න උතන අර පොල් ගහකට එහා පැත්තේ ස්ටෑන්ඩ් එකක් තියෙනවා. දැන් ලියන්න. පොල් මලෙන් සීනි ද්‍රාවණයක් ගත හැක. සීනි ද්‍රාවණයක් ගත හැක. එය මීරා නම් වේ. ගෑනු ළමයිගේ නමක් වගේ නේ. මීරා. එය මීරා නම් වේ. වෙන පාට පෑනකින් ලියන්න. කළු පෑනකින් නම් හොඳයි. මීරා නම් වේ. එහි ඇති ජලය වෙන පාට පැන ලියන්නේ. එහි ඇති ජලය අර්ධ වශයෙන් වාෂ්ප කර එහි ඇති ජලය අර්ධ වශයෙන් වාෂ්ප කර පැණිද ජලය සම්පූර්ණයෙන්ම වාෂ්ප කර හකුරුද නිපදවයි. හරිද? හරි. අපි මෙතෙක් කරපු ටික පොඩි වෙලාවක් දෙන්නම් බලා ගන්න ඕනේ.